පෙර දින මීදුමෙන් වැසී තිබූ රාත්‍රිය ගෙවී ගොස් මුළු කම්මනම දැන් එළිය වෙලා. ආකාශේ පුරාවටම බීතිලා තියෙන රන් පාට හිරු කිරණ ඒ මුළු කම්මනම තව තවත් ලස්සන කරනවා. ගමට පහළ මූකලාන දිහාවින් වීගෙට ඇතින හීතල තෙතපරිත හුළම් පාර කම්මන පුරාම පැතිරිලා යන්න කත්තේ රූ සතුපත රමරෝලා. නමුත් ඒ දිහාව මෙච්චර ලස්සන වෙලා තිබ්බත් කන මූකලාන දිහාවෙන් ඇහෙන හිවල් සත්‍යය නිසාතු පෙර දින තිබූ මූසල මුස්පීන්තුකම තාමත් නැති වෙලා නෑ වායේ. මේ අපේ පියදාස මලයනේ. මොකෑ මලේ උදැහැනක් එම මේ දිහාට මොකද්ද කාරණාව? ඒ ගම්මනේ තල ඇති එකෙක් වුණ විතානිරාල. වෙන මොන කාරණාවකටද අයියා? උඹ ඒක නොදන්න එකක් ඈ. අනික උඹ හොයාන මම මෙහාට කාටන් ඉතින් වෙන හවල්කාරියකටද? ඒ පියදාස කම්මනේ අක්කර කානක පොල් ඉඩ කඩන් වල අයිතිකාරයෙක් වෙච්චි පියදාස බණ්ඩාර. ඒක මිසක් බොලාලගේ තියෙන පෙරේතකම හොඳා. අවස් වෙන ජාමෙට මට වැඩ රාජකාරි නැතුවා. කොයිතින් උඹ මෙහා ටෙන්ට කලියෙන් ඔක්කුවලයගේ තියාට කොට වැදුනද? එහෙම කියලා විතානි රාල පියදාස දිහා පලාන කියන්න කත්තම මට ඔය මගදී උක්කුව ගෑණි හදි ගැහුණා. උක්කුව පාන්දර ජාමෙම කොයිමට වතුර හරවන්න ගියා කිව්වේ. ඌ ඉරමුතුන් වෙන්න කලියෙන් ගෙපලට ඒවි. මං ඒකවත් අඬ ගහගෙන ඉන්නම්. කොහාට දෙන්න උනා? ඒකත් එහෙමද? ඒනම් ඌවත් දැන්න විටකුත් තොතාන ගොම්මනට කලියෙන් මූකලානට යන කුරුපාර ළඟ හිටු. මයි වැඩ ටික හවර කරලා මාත් ඒ දිහාට එන්නම්. උඹලත් ඉර හැරෙන්න කලියෙන් වරෙල්ලා. එහෙනම් බොලා දැන් විගහට පළ. ඒ කම්මනේ හිටි ඇති හැකි කාල වෙච්චි. බොහොම ළඟින් ආශ්‍රය කරන විතානි රාලත් පියදාසත් එහෙම කියලා යන්න ගත්තේ දෙපැත්තකට. ඒකලයි කාරිනාව උන්දලේ කජ මිත්තරෙක් වුණ උක්කුවවත් එකතු කරා නෑ. ඇන්දේ ජාමි මා මූකලානට රිංගන එක. කන මීදුමින් ගම්මන පාගයක්ම වැහිලා. කොම්මන් නටාදුරින් මුළු කම්මනම වෙලිමින් තිබුණේ මොහොතේ විතානි උක්කුවා සහ පියදාස කාටත් හොරාට මූකලානට කාටන්න කත්තේ වැටමස් රා බලන පිරීතකමට. මොකෑ බොලු උඹලා එකට පිට්ටු හිර කොරලද? ආවෙලා හිට තොපිට මොන යකා ගහලද බොලව්? කතා කරහල්ලා කොටිකා. අවට පැවති දැඩි නියැඩියාවට පාදා කරමින් තුන් කට්ටුවේ මුල් ගමන් කරුවා වූ විතානි රාල එහෙම කියපි පියදාස සහ ඔක්කුවව තිගස්සලා. නෑ මේ දන්නේ නැති විතානි අයියා. උන් අපි වැටිය තොටන්ට කුහින් සතා සීපාව මගහැරුණොත් එහෙම ඒකයි අපි මේ මීයට පිම්ම වාගේ යන්නේ. අනේ ඒක නං හැබෑව. අපි සත්ත තියලා මෝකලා නවුසන්න ගත්තම අයියා. ඌරකෝන ඕකුන් වහන් වෙනවා අපිටත් හොරාට. එහෙම කියලා පියදාසත් රුක්කුවත් එක විට කියන්න ගත්තම විතානි කොරේ හැක කාලා hina වෙන්න ගත්තු එක. බොල යකුනේ. බොලාල මේ පුරුදු වෙන්න දඩේ මේ කාට නෝද මන්දා. මං පුංචි සන්දී ඉඳන් මේ මූකලා නැස්සේ හක්කලන් ගාලා සතා සීපාවෙක්ක එහාට මෙහාට ඔට්ටුණු එකා වෙච්චි. මේ ගංකරේ මුල් එකාලගේ ඉස්සෙල්ලම දල ඇති එකාටයි නැති එකාටයි මන්දක් එලාපු එකා.
අපේ මුත්තා බොලව්. එහෙව් එකේ මේකේ හදි අල්ලන්ට අපි බය වෙන්න ඕනද? මං අහන්නේ බය වෙන්න ඕනද? එහෙම කියලා පිටානේ තරමක සත්‍යෙට කියන්න ගත්තම පියදාසත් දුක්වත් ඉදිය කන් පාත් කොරන් හරියට ඒක නෑ වුණා වාගේ. තප්පර කීපයක් එහාට මෙහාට විපරම් කරන විධානගේ කාර්යාවට පියදාස ආපහු කියවන්න ගත්තේ උන්ට වැඩිමාළු විධානි දිහා බලලා. අයියා කලුවර වැටිගෙනත් එනවා. අපි ඉස්සල්ලාම ගොඩ වදින්න ඕනේ කොහාටද? වෙල දිහාට යනවද නැත්නම් වෙන දිහාක යනවද? එහෙම කියලා පියදාස කීප වතාවක් මහන්න කන්නකොට කාරල කෙලපාරක් අහපු විධානේ මලේ අපි විගහට මාන වැවි ඉස්මත්තට කාටමු. එතන මුවා ඌර වරදින්නේ නැතුව බොලා. කරුමෙට එතන මොකාවත් නොහිටියනම් එහෙම්මම අපි කාටමු මහසෝ වැවදියාට. උඹලේකට බය නැතුව නොවෑ. ඕන් වරුස 60කට කිට්ටු කරලා වුණත් විතානේ කියන්නේ වයසට එකතැන ඉන්න එකෙක් නෙමෙයි. ඒක වයස වුණාට මොකෝ ඒකගේ කතාවත් අයියත් හරියට නාමර කැටේ වයි. බොහෝ මුසමාත සිරුරක් ඇති ඒකා යාරයක් විතර දිග පෙච්ච එකගේ ගිනිපටෙත් දුහා නෑ. දැන් වැවි ඉස්මත්තට අඩි ඉක්මන් කරනවා. ඒ මානා වැවි ඉස්මත්ත හරියට බෝටෑබ ඉන්න එකාලගේ කිලිපිටිය වායේ. ගමේ බොහෝ එකාලා දඩමං හොයාන කාට නෑ. හැම එකාලටම හුරුපුරුදු ඉසව් වේක. නමුත් ඊට හූවක දෙකක දුරින් තියන මහසෝන් වැවදියාවේ නම ඇහුවත් ඔවුන් ගම්මනේ ඒකාල මූණින් මූණ බලා ගන්නවා. ඒ මහසෝන් වැවදියාව කියලා හරියට නම කිව්වෙත් ඔවුන් ගම්මනේ කීප දෙනෙක් විතරයි. මානා වැවි ඉස්මත්තේ දින ගණන් තැපගෙන බලා වුණත් කලාතුරකින් බිරාන්ත නොවන එකෙක් කැරුණම බොහෝ එකාල මහසෝන් වැවදියාට කාටන්ට මැලි වුණා. කම්මනේ ඉන්න බලගතු කුරුකංකාරය අප්පුවාමි ඇරුණම ගොම්මන පහු වුණා මේ දිහාට මොකාවත් යන්නේ නැති තරම්. ඌ මේ කාරණාව ගැන කියනවා නම් කම්මනේ ඉන්නේ කාල නොදන්නේ. අමනුෂ්‍ය යක්ෂ පිසාච පරාණ හැම එකෙක්ම වායි. ඌන් ඔය මහසෝන් වැවදියාවෙත් ඊට එහා පැත්තේ ඇති සුහුණ දිහාවෙත් රෑට හක්කලම් කරනවා කියන්නේ කම්මු නිතරම කියන කතාවක්. බලහම් පියදාසියෝ අර ඇතින් පේන කරඳගස් මණ්ඩිය. හැබැයිවන ඉන්න මුක්කෝ. බලාපං කුගයන් තට්ටුවේ විශාල. උවෙලා ගත්තනම් ගං 7කට ඇති. පියදාස එහෙම කියව විතරයි. හැබැයිට බොලාට මරු විකල්ලෙන්ද මං ආන්නේ. ඒ නිකාගේ හැටි පේන්නේ නැද්ද බොලා? ඒකත් අනිමීම වෙච්චි. ඒකට මානන හෝරාව නෙමේ බොල මේක. අනික ඒකයි ඉන්නේ අපිට මානන්ට බැරි සව්වක. මස්සාසාව හවරු කුරන් කලබල නොකර හිමීට කාට පිය ඉහලි සව්වට. ඕකට අපි වැටුනොත් වසලා මාරයි බොලා. සතා මෙහාට ආවොත් අපි ළඟ තියලා වෙඩිපත්තු කරන්නටද? උක්කුවාට සා පියදාසට වල් මීමස් බුදින්නට තිබූ පෙරීතකම විධානගේ තියුණු අනදීම හමුවේ යටපත් කිරීමට විනා අන් කොරන්නට කිසිම දෙයක් නැතුවා. විධානය අයියා කියන කතාව ඇත්ත. පියදාසයෝ මීමනා හිට නාහන එකා වෙච්චි. වෙටිල්ල වැරදිලා වෙන දිහාකට පත්තු වෙලා. ඕක අපේ දිහාට පැන්නුවොත් එහෙම මේ මූකලා නස්ස අපි කොහේ කියලා දුවන්නද බං? උක්කුවදෙන් පියදාසට එහෙම කියනවා. ඒක දැක්ක මාසී තුන බං. ඒකයි මං ඌවෙලන් හිතානේ එක වයියට පින්නුයි. බලාපල්ලකෝ. ඌ රජා වාගේ උලාකන අපූරුව. ඈත ඉසව්වක කරඳගස් මණ්ඩියක ඒකගේ පාඩුවේ තන පුදිමින් ඉන්නා තිරියන් වෙච්ච වල්මී කවය ගැන පිරීත ආසාවෙන් ගැලවෙන්න
පියදාස සහ උකුවට තව බොහෝ වේලා ගත වුණා. යකුනේ ඕක දැන් අල්ලලා දාපන්. මොකෑ? ඕකා විතරයි මේ මූකලාන ඉන්න මීමා. බොලං මේ මාන වැව ඉස්මත්තට ගොඩ වෙලා උන්නු සුබ මොහොතේ. ගනිල්ලකු මල්ලෙන් හොඳ විටක් මට හපන්ට. උඹලට මහන්සිත් ඇතිනේ. එහෙනම් ඩිංගිත්තක් වාඩිගෙන ඉඳිමු. එහෙම කියලා දිරච්ච ලී කොටයක් කොට වාඩිගත්තු විතානේ උක්කුව ළඟ ඇති මල්ලෙන් විටකුත් එළියට අරගෙන ඒ චරපර සත්‍යෙට හපන්ට ගත්තා. මේ උක්කුව බොලාට ඇහුණ දේ මොරතලන එකාගේ හඬ. උන් බලාපන් ඔය මොකාද බොලන් ඒ පාර. ඔන්න ඔය බටේට වෙඩි බෙහෙත් ටිකක් කොටාන අර තිබුක්කා වස්සට කොරලා බලන් හිටු. මාත් බැලුවේ කොල්ලනේ පුදුමාකාර වල්ලලි කඳක් නෙමේක. සීකල්පනාවෙන් හිටෝ. දල ඇති එකා හරි නැති එකා හරි හක්කලං කොරනවා. විතාන එහෙම කියන ගමන් බලන්නේ ආකාසි දිහාව. ගොම්මන් නඳුර ටිකෙන් ටික වැඩිවෙන්න කන්නකොට උඹට පිටාවේ තියෙන හීතල පාළු ගතියත් දැන් එන්නම වැඩි වෙනවා වායේ. විතානේ අයියා. ඒ කෑ ගහන එක අවුල මනේ වේද? උක්කෝ එහෙම කියලා එක පාරටම කෑ ගහන්න ගත්තම බොල මීමෝ දැන් කෑ ගහන්න එපා. ඒ උලම නෙමී යකෝ. ඒ රැලෙන් පණ්ඩපු තනි හිවලා. මලකුණකට වහ වැටිලා හෙට මාසේ පෝයට හඳට හූ තියෙනවා. උන් ඒ පාර තමයි ඒකල දැක්කේ මොකක්දෝ දෙයක්. කළුම කළුපාට විශාල ශරීරයක්. ඒ අනිකා තමන්ගේ ශරීරය හාට මෙහාට පත්තන ගමන් ඒකගේ දෙපැත්තට එඹරුණු දලා මෝරාගෙන හිමීට කාටන්නේ යහල තියෙන දියකඩිත් අතියාවට. පෙනුමි හැටියට නම් ඒක හොඳම සයිසිගේ වල්ලූරු නාම්බෙක්. ඒකගේ උසාටි 3කට කිට්ටු කරලා ඌ යන්නේ ඉස්සරහට එන මොකාට උනත් දල ඇනලා එතනම අවසන් ගමන් යවන කාණට. ඕම් විතානේ අයියා ඕකට හිමීට ගිනිබටේ මානනේ කයි. පුළුවන් නම් කියාපන් ඌත් ඉන්නේ අපට ළඟපාත නෙමෙයි කියලා. පියදාස එහෙම කියන්නේ දියකඩිත් දිහාට ඇදෙන විශාල ඌරු නාම්බතියා බලාගෙන. අනේ ඉල්ලාගෙන මානපම් පියදාසියෝ එක දිහාට නැත්තං ඕක වල්ලනෝ බොරු. මොකෝ පං අයියා උඹ කොළු වෙලා? විදානේ අයියා. උක්කුව එහෙම කියාගෙන පිටුපා දිහාවට හැරෙනකොට උන් දෙකේ පිටුපා තිබ්බේ පාළු මූකලාන විතරයි. ඒ පාර විදානිගේ සීයාවක්වත් පේන්න නැතුවා. පියදාසියෝ විදානේ යන්තරස් දහන් වෙලානේ. මේකට මොන වුණාද? උක්කුව එහෙම කියලා අවරුණා විතරයි. ලටාස් කාලා කන්බිරේ පුපුරල යන්නේ හුනේ සත්‍යෙට. පියදාසටත් උක්කුවටත් මූත්‍රා පර තදවෙන්න ඇති. පොච්චියේ මේක කොහාටද බං ඒ ගිනි බින්නේ? හරියට හරි. වැඩිල්ල වැරදුනා. කොකෝ ඒ නාකි මීමා. එක පාරටම කොහේතෝ හිටපත් වුණු වෙඩිල්ලට පියදාසත් උක්කුවත්ෙන් හොඳටම කලබල වෙලා. ඒ මදිවට වයසක විධානිකාරය හොයා ගන්න නැහැ. ඊට එහා දියකඩිත්තට යන්ට ගිය විශාල දල ඌරා දැන් එහාට මෙහාට දඟලනවා. හරියට ඒකගේ ලෑස්තිය ඌට එහෙම කරාපු එකව පොඩි පට්ටම් කරලා දාන්න වායේ. හදෙයනේ පියදාසියෝ ඒකගේ කුරකමද වාගේ. ඌ අපි ඉන්න දිහාට හැරුණා. සිවරන් දෙයනේ ඌ වෙඩි කාලා බොලන් ගහකට වහන් මෙයන් ගහකට. උක්කුව විවුලන ගමන් එහෙම කියනකොට ඒක පිඹගෙන ආවේ උක්කුවත් පියදාසියත් ඉන්න දිහාවට. හැබැයි වාසනාවට දෙන්නගේ හනික ගස් නැගිල්ලට ඒ තලයේදී එකාගෙන් ඒකලට බේරෙන්න පුළුවන් වුණා.
ඉන්පහු මහා සත්තිට කෑ ගහගෙනම තමයි ඒක බූටෑව කඩාගෙන ගමේ කාල නම නොකියන දිහාවට දුවන්න තියාගත්තේ. ඌ කෙලින්ම ගියේ මහසෝන් වෙබ දිහාට. දැන් කරන්ට දෙයක් නෑ බං. විකාට අර නාකයව හොයාගෙන කැලෑ බිසපු පනිමු. ඌවක් තියපන්. ඌවක් තියපන් ඉක්මනට. පියදාසත් දුක්කුවත් දැන් තරගෙට හූ තියන්නේ. කොහේ හරි විධානේ රාලයා ඉන්නවනම් ඒකට හෙන්ට කියලා. මේ බූටෑවේකව කොහේ කියලා හොයන්නද? ඒකට මක්කුණාද? යකා ගැව්වද? ඒකගේ සලකුණක් පේන මානික නැතුවා. දැන් සැරින් සැරේට වැවතියාවෙන් ඇහෙන්නේ වෙඩි කාපු තලය එහාට මෙහාට දඟලන සද්දේ. ඒ පාර කරන්න දෙයක් නැති තැනම තමයි පියදාසත් දුක්කුවත් විධානේ රාලයව හොයාට මූකලාන මැදින් වැවතියාට කාටන්ට කත්තේ. හැබැයි මොකා හරි ඒකලයි පිටුපයින් එනවා කියන්න වායි සැරින් සැරේට මතුවෙලා නැති වෙලා යන මොකාක්දෝ සත්‍යයක් ඇහෙනවා. හරියට මොකාම හරි පරට කොළකෝට පොඩි කරනවා වායි. නමුත් ඒක ගැන නම් පියදාසටවත් දුක්කුවටවත් කාණක් නැතුවා. මේ මලාපංකු පියදාසියෝ. මේ අකුල එලී එකයිත්තාවයි. ඒක නේන්න. දලයට වෙඩිල්ලක් වැදිලා. ඒත් මොකාද වෙඩිල්ල පත්තු කරපු එක. දැන් ඌ වෙඩිකා පූර පොළ විපරමින් ඉඳා. එහෙම කියලා පියදාස අඩි ඉක්මන් කරන්න කත්තේ මහසෝන් වැවදිහාවට. ඒ පාළු අන්ධකාර බූටෑව දිහාවේ සැරින් සැරේට කෑගහන නිසාචරි කාලා. හරියට මොකාට හරි පයවෙලා වායි කෑගහන නිස්පාසුවක් නැතුව. ඊතල හුළඟ මහසෝන් වැවදිහාවෙන් නැවිත් බූටෑවික සිකාට එක අමරවන්න තියාගත්තම පියදාසගේ දුක්කුවගේ තිතේ හයියනං එන්නෙන්නම හීන් වෙන්න ගත්තා. වෙලාව ටික ටික ගෙවිලා චන්ද්‍ර හෝරාව පටන් ගන්න ඔන්න මෙන්න තියෙන නිසාමතෝ වලාකුළු කපාගෙන බෝටෑව මෝසලකමට එළිය වෙලා. ඒ මෝකලානේ බටහිර කෙළවරින් නැවුනේ මහා සත්‍යයට තනි හිවලයි හූදිවිල්ල. ඒක හරියට ඌන් උඹලයි පිටුපාදියාවෙන් මොකා හරි බල ඇති එකෙක් ඔන්න කාටනවා කියන්න වායි. ඌන් ඒ වෙලාවේ තමයි පියදාස මුළු මූකලානට පැහෙන්න හයියෙන් හූතියන්ට කත්තේ. ඒකලයි වාසනාවටද මන්දා ඒ වෙලාවේ පැවතියාවෙන් නැවුනේ තව කවුදෝ කෑ ගන්න සත්‍යයක්. හැබැයි ඒක බොහෝම අමුතුයි. හරියට මොකා හරි වේදනාවෙන් කෑ ගහනවා වායි. පියදාසයෝ ඒ විධානිකා නෙවෙයිද බං. ඒක මොකා පස්සේද වැවදිහාට ගෑටුවේ. ඒ වැවතියාවෙන් නැහෙන සත්‍යයට සත්‍ය තියමින් පියදාසත් දුක්කුවත් වේගෙට යන්න කත්තේ වැවදිහාවට. හුලම් පාරත් එක්ක වැව්පෙම්මේ වදින රළපාරි සත්තිී දැන් ඒකලට හොඳටම ඇහෙනවා. වැම්මත් එක්කම තියෙන කල්තලාවත් විශාල වැවත් හඳ එළියට දිලිහෙන්නේ ලාමලා සුදු පාටට. ඒත් එක්කම තමයි ඒ කල්තලාවට වැටිලින්න කවුදෝ කෙනෙක් පියදාසට දුක්කුවටත් යාන්තමට පීන්න ගත්තේ. ඒ ඉන්න එකාගේ සරන් කඩ මාල්ල හුලම් පුරෝපු ගෝනියක් කානට එහාට මෙහාට පැත්තෙනකොට ඒ හිටිය වෙන කවුරුත් නෙමේ. ඒ හිටිය විධාන රාලයා කියලා පියදාසට දුක්කුවටත් හොඳටුවම තීරෙන්ට ගත්තා. ඒකව දැක්ක විතරයි පියදාසත් දුක්කුවත් ගල්තලාව දිහාවට දුවන්න කත්තේ ඉස්පාසුවක් නැතුවා. ආනේ දෙයනේ විධානේ අයියා. ආනේ නැගිට පංකෝ. පියදාස එහෙම කියන්න කත්තේ කල්තලා විසින් නැති වෙලා කටත් මෙහෙක්ට කරන් ඇද කරගෙන මුනින් තලාවට ඉන්න විධානයට තට්ටු කරලා. ආනේ අපොච්චේ මයි ඔළුව මොකා හරි මයි ගිනි පටේ උතුරාන මයි ඕලුවට තඩි බෑවා. උඹලා කොහොමයි මං හොයාගත්තේ? මේ මොන හිසව්වද?
එහෙම කියලා විතානේ බොහෝ මමාරුවෙන් කියනකොට අතේයනේ කිනි ජංජාලයයි කියා අපි. ඇයි බං උඹ නෙවෙයිද අයියන්ඩි අපිට සද්ද තියාපු එක? මේ මහසූන් වැවිසව්ව. බලා බොලා හිටිය අන්තරස් දහන් වුණා. ඒ අතරේ තටි තලෙක් මූකලානේ මතු වුණා. ඒකට මොකාද ගිනි තිබ්බා. ඉන් පහු බෝ තිබ්බ හූවත් එක්කයි අපි මෙහාට ආවේ අයියා. මයි හූවක් බොබෝලා මරු විකල්ලෙන් කියවනවද? මේ ඉසව්වට මං ගෑටුව විදිහක්වත් මන් දන්නේ නැතුවා. මොකාගේ හරි තටියම වැරදුනා නම් ඒක මේ ඉසව්වට පටහැනි බලා. ඒ කියන්නේ මොකා හරි නොදන්ට යක්ෂ පිසාච පරාණයක්. මොලාලා අයිය නායක හාමුදුරුවෝ සීකොරන් යමල්ලා මේ දිහාවෙන් නිකන් ඔහේ ගිනිපට පත්තු වෙන්නේ නෑ බෝලා. ඒ තලයා මහ එකාට දිස්ති වැටිලා වෙන්න ඕන. අනිකට යමල්ලා මැරුන් නොකා. එහෙම කියලා විතානේ පියදාසත් තුකුවත් තියා බලාන දීර්ඝ විස්තරයක් කියනකොටම තමයි ජපෝස් යන සත්‍යෙට වෙබදිහාවේ මොකාක්දෝ සත්‍යයක් එන්ට ගත්තේ. හරියට මොකා හරි තියපුම් ගානෝ වායි. දෙයනේ කන්දීපං අයන්ඩි. වැවදිහාවේ මොකා හරි තියපුම් ගානෝ නෙවා. මොකාද මේ වෙලාවේ? යකෝ මේ වෙලාවට වෙන මොකා හෝ කස්සේ නාන්ටද? මේක එක විසව්ව නෙවා. හිමීට සත්ත වහලා යමල්ලා. අයියනායක හාමුදුරුවෝ සීකොරන් යමල්ලා. මෙසේ එකිනෙකා හොරාට දොටමළු වෙන ගමන් ඒකල මහසූන් බැව්කණ්ඩියට සීන්දුනේ හිමීට. ඒ වෙලාවේ තමයි පියදාසට තුක්කුවටත් හිමීට කාටන්ට කියලා ඊළඟම ඇති පන්ගාල පාත් කොරන් යන්තන් හඳේලේ වැඩුණු වැව්දිය දිහාවට විතානේ හොරා ඩෙබිකම් කරන්නට ගත්තේ. ඔවුන් ඒ පාර බැබේ උතුරු කොනට වෙලා මූණක් කටක් හරියට පේන්නේ නැති මොකෙක්ද උසේ එකෙක් බැබේ එපී ඉන්න දිහාව දැන් විතානෙට පේනවා. උන් දෙත්තේ ඉන්නේ කාත් අතර පරතරේ යාර 20ක් වායි ඇති. ඒ වෙලාවෙම කවදාවත් මනුස්සුකරකින් එන්නේ නැති හඬකට බැබේ උතුරු කෙරවලේ හිටිය එක හූතියන්ට ගත්තම විතානගේ යටිපට කොර වෙලා ඒකගේ මූණකට තාඩියෙන් පිකින්ට ගත්තා. වැව්දියේ ඉන්න එකාගේ මූණකට කිසිම පැහැදිලිකමක් නැති නිසාද කොහෙද විතානෙට ඒ වෙලාවේ තමයි තේරුනේ ඒ ඉන්න එකා බලාගෙන ඉන්නේ ඕම් තමුන් දිහා කියලා. දෙවෙනි පාරටත් ඒ ඉන්න එකාගේ හුව මුළු පලාතම තිතරන්ට ඇවුනම පන් ගාලක් ඌරගෙන විතානේ කෙහෙල් කඳක් කානට බිම ඇද වැටුණා. විතානෙට ඉස්සර පන්ගාලට පාත් වෙලා හිටිය පියදාස ඕම් පටකාගෙනම විතානෙ දිහාට එන්ටාවේ. ඒකට උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුවා. අනේ විතානේ අයියා උඹට මොකේ මේ උනේ? ඔක්කොත් ඒ පාර පටකාගෙන මැවිත් වයසක විතානෙට තට්ටු කරන්න ගත්තා. විතානේ හිටිය ස්ලෝබි කෙටි වාගේ ඇරන් ඒත් කොර සත්‍යෙට මොනවද සුදු පාට දියර කෙටිති විතානගේ කට පැත්තකින් බේරෙනවා. එහෙම වෙලා මොහොතක් යනකොට ඒක ගියවම් පැත්තට කඩාගෙන වැටුණි බේටම. ඒත් එක්කමයි තුන්වෙනි වතාවටත් වැව්දිය දිහා වින්න එකාගේ හඬ මුළු පලාතම දෙදරන්ට හෙන්ට ගත්තේ. උකෝ මේක මැරිලා මෙනාගේ මිනිහා මැරිලා. පියදාස එහෙම කියලා මොහොතක් කියේ නැතුවා. වැව්දිය දිහාවෙන් එන හීතල හුලම් පාරත් එක්ක පාර සද්දෙට ආපු ගෙච්චි සද්ද ඇවිත් නැවතුනේ. පියදාසට දුක්කුවටත් යාර පාහයක් ඉතුරු කරලා. ඒත් එක්කම තමයි පියදාසත් දුක්කුවත් එක්කේ මේ ඇවිත් ඉන්න උසේකාගේ මූණ පැහැදිලි නැහැ කියන්ට. වම් පැත්තට වායි තියෙන එක ගිහේ රතු පාටට එක හැක් විතරක් පේනවා. ඒ ඉන්නේ කාමඳුර කන්ට
පියදාසට තුක්කුවටත් එච්චර අමාරුනේ නැහැ. ඊට පිස භගවා. පිතානිගේ හුස්ම ටික කිය මලකුණෙහින්මම දාලා උක්කුවත් පියදාසයත් පූටෑව පෙරලගෙන දුවන්ට ගත්තා. ඒ යනකොටම තමයි කොහේතෝ ඉඳන් පැන්න තල ඇති විශාල ඌරු තඩියෙක් පියදාසගේ යටිපට පසාරුවෙන් ඇනගෙන දුවන්ට තියාගත්තේ. බඩපොකු එළියටත් එක්ක පැන්න පියදාසයා 3-4 පාරක් දල කාගෙනම කෙසෙල් කඳක් වායි බිම ඇද වැටුණා. උකුවෝ බොත මොලේ අමාරුවකටද මං හාන්නේ. රෑ දිහාවේ මහසෝන් වැව දිහාට කෑදුවේ. බෝමයි සව්වට හවුන නිසා හොඳට ගියා. නැත්තං තොගේ මලකඳ අද උදේ වැව් ඉවුරට ගොඩ ගහලා. උක්කුව දිහා බලාගෙන අප්පුහාම එහෙම කිව්වත් ඒකට තාම හරියට 100ක් නැටුවා. වැව් ඉවරට ගොඩ ගහලා බොලාලගේ හපංකම්. තොපිකාගේ අවසරයකටද බොලා මහසෝන් උන්නාන්සේ කොට්ටුවෙන්ට ගියේ. තෝ බේරුනේ පූරුවේ පිනකොට මතක තියාගනින්. පවුවදා පාන්දර වෙනකොට වැව් ඉවුරට ගොඩ ගහලා තිබ්බ විතානෙගෙත් පියදාසගෙත් මලකඳවල් කුණු වෙලා වතුරට ඉතිමිලා තිබ්බේ විශාල විදියට. හැබැයි ඊ ඇස්වල තිබ්බේ බයක්. ඉතින් එදා වෙච්චේ සිද්ධියෙන් පහු ගමේ ලොකු පොඩි හැම කාලම වායේ ගොම්මනට මහසෝන් බැවදියාට ගාඩන එක බොහොම සීමා කොලා. මොකද තාමත් ඒ බැවදියාට වෙලා මායිකාගේ අවතාරේ කොම්මන පවුනාම පිළිකන්ට පලා ඉන්න වැදී.